අනේ යකෝ හිතපිය මම මේකට දෙකක් කියනකම් බලන්න මේ සමාජය යන විදිහ යන්නේ නැත්තේ. උඹලත් අනිත් උන් කරන දේක්වත් කරලා හැදියන්කෝ. නිකන් ඉන්න නැතුව. මට තමයි උඹලා ට්‍රැකා කියන්නේ නේ. ට්‍රැක් නෙමෙයිකට චේන් පැනලා තියෙන්නේ. අයියකෝ මං කරන දේවල් මාමයින්ද තෝ එනම මොලේද? ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ අම්මගේ දුවද? අපිට අපි කැමති වැඩක් කරන් පාඩුවේ මේ ගමට වෙලා ඉන්න බෑනේ. තෝගේ ඇස් දෙකේ අපරභාගයේ කඩුව එනවා. අනේ යකෝ හිතපිය මම මේකට දෙකක් කියනකම් බලන්න මේ සමාජය යන විදිහ යන්නේ නැත්තේ. උඹලත් අනිත් උන් කරන දේක්වත් කරලා හැදියන්කෝ. නිකන් ඉන්න නැතුව. මේ ජොසියෝ උඹ කියන විදිහට සමාජෙ මිම්ම ගන්න. උඹ ටීවී එකේ දකින්න අපබ්‍රන්සොල්ලුයි නල්ලිලියුයි උන්ගේ එක දේවල්ලුයි TikTok එකේ Facebook වලයි මම් පොර ජාතකින් වදන් දෙනේ උන්ගිනුද? උන් කියන විදිහට අපි සේරම මෙතන ඉන්න ඕනේ. නිදා චින්තනෙට අම්මට සිරි වෙලා කොල්ලට සොරි වෙලානේ යකෝ තියෙන්නේ. ඉතින් මහා පඩියනේ. උඹ නිදා චින්තනය ගැනම හිත හිටපන්. උඹට කිසිම දියුණුවක් නැහැ. අනික උන් කරන දේවල් කරන්න නම් මොකද යකෝ ඔලු ගෙඩිය තුල මෙච්චර තර මෝල ගෙඩියක් දීලා තින්නේ. මං කරන්නේ මට ආසද? මං කවදා හරි දිනුනේ. දියුණුවද කි? තොට කොහෙද අනාගතයක්? ඉතින් තොට මොකද? මට නම් මොකුත් නෑ. හැබැයි මේ කපේට තොට ගෑණියෙක් නම් ගන්න හම්බෙන්නේ නෑ. ගෑනු හොයන්නේ අනාගතේ හොඳ පිරිමින්ව. කමක් නෑ. ඒ වුණාට පිරිමි හොයන්නේ අතීතේ හොඳ ගෑනුන්ව. මේ එනකොට නම් හොඳ නෑ. ඇයි? ඔය බොනවද? අම්මට සිරියන කොල්ලට සොරියන පුදුම ප්‍රශ්නේ නවත්තන්න එකපාරම. අයියෝ සංසලා. කියන්නකෝනේ. බොනවද? පිස්සුද නෑ? මං ඔය කටේ තියන්නේ නෑනේ. ඔයා දන්නවනේ. ඔයා දන්නේ නැතුව මට පොඩි කාලේ ඉඳන් ඔය ඇලර්ජික්. මම මගේ පණ කෙන්ද තියෙන දුරාවට ඕවා බොන්නේ නෑ. ෂෝයි. කියලා හිතන් හිටියට ඊනෙට චුට්ටක් බොනවා ඇති. දැන් කිව්වේ බොන්න බෑ ඇලර්ජික් කියලා? චුට්ටම චූටියට බිවට කේස් එකක් නෑ. චුට්ටයිනේ. චුට්ටක්ද? චුට්ටම චුට්ට. චුට්ටක් නේද? අයියෝ සංසලා මං එහෙම බොන මිනිහෙක් නෙමෙයි. නමුත් මම එහෙම ගියාම යාළුවෙක්ට සෙට් වුණාම මට උන් බල කරනවා. මම යොමු කරනවා. එතකොට චුට්ට බොන්න වෙනවා. තේරුම් ගනින්. එතකොට දැන් යාළුවෙක්ට සෙට් වුණාම මැරෙන්න වෙන පාටියක් බොනවද? බොනෝ. වෙඩින් වල? බොනෝ. ෆැමිලි ෆන්ක්ෂන් වල? බොනෝ. මියුසිකල් වල? බොනෝ. මලගෙවල් වල? බොනෝ. මිනිස්සු තමස හැම තැනකදීම බීලානේ. මලගෙවල් වල බීලානේ. චුට්ට බොන මිනිස්සු එහෙමත් බොනවද? නෑ විශේෂ අවස්ථාවල විතරයි. කවදද දැන් ඔය විශේෂ දවස් දෙන්නේ? ජීවිතේ හැම දවසක්ම විශේෂයි නේ සංසලා. මම දැන් හිටිය තමස හැමදාම බොන මිනිස්සෙක් කියලා. මොන් ඉතින් වැරදිට තේරුම් ගත්තා. විශේෂ දවසක විශේෂ අවස්ථාවක විශේෂ මිනිස්සු එක්ක විශේෂ වෙලාවක විතරයි බොන්නේ. තේරුම් ගනින්. මන්න පොඩ්ඩක්වත් විතර බොන මිනිස්සෙකුට. එහෙනම් අපි හොඳට ගැලපෙනවා. බොන මිනිහෙට බොනවට කැමති නැති ගෑණියෙක් තමයි හරියන්නේ. ඒයි? එතකොට නේ ඉතින් අපි උනත් හැදෙන්නේ. චියානේ? ඇයි? ගඳ බලනක තමසරංග මකුණ සරක් නැන්නේ. මොහර බිව්ව නේද? චියා. යාළුවෙක්ගේ පර්ෆියුම් එකක් ගැව්වා. මානසලයිනේ. චියා. නේ? මග ඔලුමනට තියනා වගේ පේනවද? නේ. හරි ලස්සනයි. ඒක තමයි. තාම අන් ඇවිල්ලා නැහැ. බලනකො තමසම හම්බෙන්න යනකොටත් බීලා. පුල්ල පුජිතලා කොල්ල අනත්තලා කියන්නේ. වරද පිළිගන්නවා ඔබ සමග මා සිටියේ කාලේ කිව්වොත්. ඔව්. බිව්වා. චියා. කියන කැත විතර බේවද්දා. මියු සංසලා. බේවද්ද හැමෝම බොනවා තමයි. නමුත් බොන හැමෝම බේවද්ද නෙවෙයි. තේරුම් ගනින්. එහෙම නැත්තම් එහෙම කනමගයා වගේ බීලා මුරපතර ගවගෙන අපු මා බලන්න තමස එනවද? මේ ගෑණි සොට් හතක් කටක් දාන එක තමයි බේවද්ද. සොට් තුනක් හතරක් දාන එක බිව්වා. නිකම්ම බිව්වා. ඊට පස්සේ ඌ ප්‍රායෝගික ජීවිතේ සරල සාමාන්‍ය සිද්ධි ටික එදිනෙදා ආකාරයට කරගෙන යනවා. තමසලා වගේ බොන මිනිස්සුන්ට කොහෙද ආදරයක්? අම්මට සීනවා ආදරෙන් නිසානේ ගෑණියෙක් කොල්ලට සුරුණක් කවන්නේ නැහැ. ට්‍රැෆික් අංකල්ලා වරුණත් කවන්නේ නැහැ කියලා අවදානමක් කරන් තමුසෙක් අද මෙම ස්ථානෙට පැමිණියේ. මොකද වෙලා තියෙන්නේ? තේරුම් ගනින්. අනිත් තමසගේ හොඳේ. හොඳයි තමයි. චුට්ටක් බිව්වට මට බෙස්ට් ව්‍යු නැහැ. දුකානක් කරලා ගිහින් නැහැ. ක්‍රස් නැහැ. පපුවන්නේ මටත් පිස් තමසගේ බොන මිනිහෙක් හොයාගන්න. මටත් තිබ්බ මාව රජිනක් වගේ බලාගන්න මිනිහෙක් හොයාගන්න. ඔය රජිනක් වගේ බලාගෙන රජෙක්ටරයා නම් පිස්සබ්බුවක් ගොඩක් ආදරේ මම වටිනවා සංසල්. ඒයි? මගේ පාළු හදවතේ තනිවල වෙලා ඉන්නේ රජිනක් වෙලා රජෙක් ගැන තපුරේ අනික් ගැන එක රණ්ඩු කරනකොට උතුම්නේ. ආය එනවනේ. අයියෝ සංසලා ඉන්නකෝ. ඔය දැන් ඔය යන්නේ. චපා. අම්මට සිරියනවා කොල්ලට සොරියනවා. ඒක තමයි අර කෝටු කැලිය වගේ අකුරු කැලිය වගේ දාලා අකට ජපන් කොඩියයි ලංකා කොඩියයි දාලා නම් වෙනස් කරලා තිබ්බේ. ඇයි කොහොමද කියන වෙනස් වෙන්නේ නැපයි. ඉතින් යන්න ඉන්නේ. ඒ කල්චර් එක ගන්න ඉන්නේ. ඕම තව නවයව 9 කිව්වලු. තාම ඉතින් මේ පිංකි දෙර රන් දෙරනේ පොළොවේ පය ගාලා ඉන්නේ. දැන් මොව කරන්න එපා. පොළොව තලෙන් උඩට ගියාම මොව කරන්න.
අනේ ඔයා දන්නේ නෑනේ ඕවා. රට ගිහින් ඉන්න ඕන විදිහයි වෙන්න ඕන දේවල් ඔයා දන්නේ වෙයි. ඔයා රට ගිහින් නෑනේ. ඔය ගිල්ලත් නෑනේ. ඒ වුණාට මම දන්නා හැමදේම. ඒ කොහොමද? මට හම්බුන ජපානයේ කියලා තියෙන අයියෙක් ශ්‍රී ලංකන් චප්පේ. එයාට ඒ කාර්යයේ ඇපාර්ට්මන්ට් එකක් තියෙනවා. මම දාන්න මැසේජ් කරා. එයාට පුළුවන් ඉක්මනින් ලේසි ක්‍රමයකින් හොයලා ගන්නවා කියලා. එයාගේ මාධ්‍ය මම යනවා. දෝනි මාළුවන ඉන්න හැම හින්දා ගෑනුන ඉන්න පිරිමින්ගේ කට හින්දා. අනේ මේ මට රට යන්න ඕනි. ඉතින් ගෑනි බොරු ටොපිකාගෙන මොකටද ජපානය යන්නේ ලේසින්ම සිංගප්පූර් ගියා කියන තේරුම් ගන්න. කොහොම කවද රට ගියත් ගරුණම්බු තියාගෙන ගමට එන්න හරි. ඒ මොකෝ නැත්තම් මොකෝ වෙන්නේ? සුන්දරත්වය ඇත සංසුබව නැත්තම් සරලවම බොයිලර් කුකුලෙක් වෙනවා නියතයි. ඇයි එහෙම කියන්නේ? උර්තල් නෑ. කෑමට පමණයි. කාටද දෙන්නේ? මොකද්ද? මේ පාර කාටද ඡන්ද දෙන්නේ කියලා ඇහුවේ? මම චරි දෙලම නෑනේ. මේ පාන්නන් දෙන කියුට්ම කෙනා බලලා. ඒ කියන්නේ ඔයා මේ රටේ ජනාධිපතිව තෝරන්නේ කියුට්ද බලලාද? නෑ. එහෙනම් කමන්නේ. කියුට් විතරක් වෙනා මදි. පොඩ හිනා ලස්සන නම් තෝනේ. කුල්ල කුචිතේ කොල්ලා නැතේ. මොළ පෙත්තන්නේ නේද දෙයනේ මේ කියන්නේ ෆෝන්. කියුට් කොයිද සංසලා? උන් ඔක්කොම වයසක මිනිස්සුනේ. තේරුම් ගන්නී. වයසක කියුට් කෙනෙක්ට. ඒ වුණාට මේ පාර මං ඡන්ද දෙන ගණන් කියුට් නැහැ. ඒ කියන්නේ ඔයා නෙමෙයි ඡන්ද දෙන්නේ. නෑ කැමති කෙනෙක්ට දී ගන්නවා. එහෙම කොහමද? ඔයා දෙන්න ඕනෙත් මං දෙන කෙනාට. ඔයාට ඕන නම් මන් දෙන කෙනාට දෙන්න. මට බෑ. මන්ටත් බෑ. මටත් බෑ. මන්ටත් බෑ. මටත් බෑ. ජීවිතේ හැමදාම එකටම කියලා. එක බත්පත එක පිඟානට බෙදාගෙන එකට අනලා එක කටෙන් කමු කියලා. එක ඇඳුම් අඳිමු කියලා. එකට නාපු කියලා. කොටින්ම වලපල්ට යන එක නම් එක දවසේ කරමු කියලා. එක මිනිහට ඡන්ද දෙන්න බෑද? බෑ. රටම යාට මං වාට කියලා හිතන් හිටියට මේ කියන්නේ මං කියන දේ තේරුම් ගන්නවයි. ලස්සනද කිව්ද බල මිනිස්සුන් ඡන්ද දෙන්න එපා සංසලා. ප්‍රජාතන්ත්‍රවාදී පජාත වෙලා යනවා. තේරුම් ගන්නේ. අනේ මේ මගේ අර චුල දෙන තෙලගේ අමල දෙන කෙනාට කවුරු ආවත් එකයි. මේ මිනිහට මම මොක කරත් තරදී. එහෙනම් මං වගේ මිනිහෙක් තෝරගත්තේ. මෙහෙමයි මං කොල්ලෙක් හොයාගත්තේ මොලේ තියනවද කියලා බලලා හැන්සම්ද කියලා බලලා කෑරින්ද කියලා බලලා තේරෙනවද කියලා බලලා අනාගතේ හොඳද කියලා බලලා හිත හොඳද කියලා බලලා ළඟපාතද කියලා බලලා සේරටම හරියන කෙනෙක් තමයි හොයාගත්තේ. ඒ වුණාට මේ බාර ඡන්ද දෙන්නේ කියුට්ම කෙනාට. ඔව් ප්‍රශ්න තියනවද? හිත දෙන මිනිහගෙන ඔච්චර හොයනවනම් රට දෙන මිනිහගෙන කොච්චර හොයන්න ඕනද? ඉරෝ ඇයි? ඉරෝ ඇයි? ඔය අපි දෙන්නගෙන් කාටද ආදරේ? දෙන්නටම ආදරේ. දෙන්න තියෙන මුට. මූ හලෝ මට කිව්ව කසත් වෙන ළමයි දෙන්නෙක් ගේමු කියලා. මටත් කිව්වේ ළමයි දෙන්නෙක් ඇති කියලා. ඒක තමයි සමානාත්මතාවය. අවබෝධ කරගන්න. අනේ මම මගේ මුක තහගන්නපා. තමුසට එක ඉන්න බෑද? මේ ගෑණි තමුසේම ආවේ පා කියලා රණ්ඩු කරලා දාලා ගියට පස්සේ මං තමුසේ කෑලුණා. ඊට පස්සේ තමුසේ ආවම මට කර ගියා ගන්න දෙන්නේ නැති වුණා. කාටවත් රිද්දන්න බැරි වුණා. පපු හොඳ මිනිහෙක්. තේරුම් ගනින්. පපුගේ හොඳේ බලන්න කලු. ඇයි තමුසේගේ පපුව අම්බලමක්ද? අම්බල මෙස්සෙනක ඉන්නවා. පන්සලෙස්සෙනක ඉන්නවා. අනේ පැන්චෝ. එතකොට තමුසේ මට බොරු පුරුදු දීපුවා හරිද? මම කොමර්ස් ක්ලාස් යනවා කියලා අනිත් දින කොමර්ස් ක්ලාස් යනවා කියලා මාත් එක්ක. දෙයනේ. හිටින්ද මම බයෝ ක්ලාස් යන නිසා මාත් එක්ක බයෝ ක්ලාස් උත් යනවා කියලා කිව්වා. අම්මට සිරි වෙනවා. කොල්ලට ස්ටෝරි වෙනවා. ඒකට තමයි සහජීවනය කියන්නේ. තේරුම් ගනින්. මං තමුසේලාගේ හිත හැදුවා පමණයි. මං ඔය මොකටවත් යන්නේ නැහැ. මං යන්නේ BMS ලගේ ටෙක් ක්ලාස්. නේ පැන්චෝ මැදින් ඇඩ් දාන්න ඕනේ නැහැ. අපිට රන් වෙන්න ඕනෙත් නැහැ. ඔව් ඒ තමුසේ අපිට වරදක් කරේ. දෙන්නෙක්ට ආදරය කරපේක නෙමෙයි වැරද්ද. එහෙනම් මොකද්ද? දෙන්නෙක්ට ආදරය කරපේක නෙමෙයි වැරද්ද. ඔය දෙන්නට දෙන්න අඳුරගත්ත එකයි වැරද්ද. අල්ලන්න පමාව. ඇත්තට මොකද්ද බං මෙතන ප්‍රශ්නේ? තමුසේගේ යාළුවා තමයි මෙතන ප්‍රශ්නේ. ඊරේ මට කියන්නේ තු බොණ්ඩ කියලානේ. එහෙමයි ඉතින් කොල්ලෙක් වුණාම පොඩ්ඩක් අවසර යාළුවෙක් එක්ක සෙට් වෙලා ස්ට්‍රෙස් යන්න කයියක් ගහලා අඩියක් පුඩියක් ගහන්න ඕනේ නේ. මුත් එහෙම බොන කොල්ලෙක්. වගේ වෙනුනට මූ බොන්නේ නැහැ. මූ සුසුමුදු සුන්දර සුකුමාල හාපෙටියක්. කටිය තියන්නේ. අපිත් එක්ක බොන තැන් වලට ඇවිල්ලා බයිට් කරනවා විතරයි. එතකොට මූ බොන තැන් වලට යනවා. කියලා වර්ණ තිදෙන්න පුළුවන් මෙයා බයිට් කරනවා කිව්වම. මෙයා බයිට් කරන්නේ කොහෙන්ද දන්නවද? කඩින්. අඩින් ගෙනල්ලා කන්නේ. අපිත් එක්ක මෙයා එන්නේ නැහැ. මෙයාට බොණ්ඩ යන්න කතා කරාම දුරකථනයේ ක්‍රියා විරහිත කරනවා. ඒ තරම් හොඳ පුද්ගලයෙක් නේ. සිරිත් මල්දම ලිව්වේ. මෙයා දිහා බලාගෙන. එතකොට මූ මේක මේ බොල්ලෝ. උඹත් එක්ක මොකද කරන්නේ ඉරේ? ඊයේ මේ අපේ සීයා මැරුණා. මල ගෙදර. නාස 3යි දාන ගෙදර. ඔව් සීයාගේ දාන ගෙදර රෑ. අහුණා.
මූ කිව්වේ ඌ ගෙදරටලා නිදාගත්තා කියලා. දැන් තමුසි කියනවා දාන ගෙදර ගියාලු. දාන ගෙදර තිබ්බ තමයි මේ කතාව ආගන්න තේරුම් ගනින්. දාන ගෙදරට මං සහභාගී වුණාට මූ සහභාගී වුණේ නෑ. මං දාන ගෙදර වැඩත් එක්ක බිසි වුණා. මූ මොකද කරේ කියලා මං දන්නේ නෑ. මූ වස කම්මැලියනේ ඉතින් දන්නේ නෑ. නින්ද කියන්නේ නින්ද කියන්නේ. පව්. උඹට දැන් ඉතින් මං ඔටුවෙක් කියලා. කනවත් අපි දෙන සීට්ටු දාලා. මං පාඩුවේ ඉද්දි මූගේ නමක ඔලුවට අත හොදන්න. මාව යකෙක් කරගන්න බා. එල්ලෙන්න මම මේකේ කෙලි ඇවුන් නෑ වගේ මු තෝත් එකක් ඔක යාළුවොත් එකයි. හොරාගේ අම්මගේ පේනවනේ මං පිරිමි කියලා සම්පතිය මේකයි. මූ හිතන් ඉන්නේ මං අන්තිමක ලොබ්යක් කියලාද? රෑපිස්සට රවුම් ගහලා ඇවි මේ කතපුරෝ එකකට මොඩ කර කියන්නේ. මේ අන්තික මං ගොන. ඔන්න කිටිය අකාල්. වෙටෙන්ට කලින් යනුමක් වෙන්නත් කටදී තවත් පුරුවා. තවත් කුමන්ත්‍රණ. පෙර කරුණකට මූ වගේ එකකට හම්බුනේ. අනේ දෙවියනේ ලබන ආත්මවත් මේ වගේ එකක් හම්බෙන්න දෙන්න ඕනේ. මූ මදිවට මුගේ යාළුවත් කෙනාලා මාව රවටන්න නේද? තොපි තමයි බොරුවේ උපත. ඈ ගහන්න එපා. පොඩ්ඩක් හුම්කන් දෙන්නකෝ. ඒක නෙමෙයි. තමුසේ මූද දැකලා තියෙනවා. ඔව් එයි නාවන්නද? මූද ලස්සනයි. වතුර ගොඩක් තියෙනවා. හැබැයි මූද පොඩි අවුලක් තියෙනවා. මූද පිරෙන්න ලුණු. තමුසෙත් ඒ වගේ. ඒයි මූද හොඳයි. ලුණු නැත්. ගෑනු හොඳයි. කට නැත්තා. මොක? මේකයි. අනේ කිව්ව නැත්තම් නම් තරහයි හලෝ. ආදර සම්බන්ධයක් පවතින පුද්ගලෙට ක්‍රෂ් එකක් මැත්තේ නැහැ නෝ කියන්නේ භාෂාවෙලුකමක් වෙන නමුත් මං වගේ තනිකඩ අහිංසකයන්ට ඒක සිතින් විතර පෙම් කරන්නම් දුරින් හිදමා උපදෙස් බලන්නම් වෙනි නිර්බල නිසංසල හැඟීමක්. මොඩේ මං එහෙම ක්‍රෂ් එක කියන වචනේ තේරුම නෙමෙයි. ඔයායි ක්‍රෂ් එක කවුද කියලා. මං තනිකඩයි තමයි එහෙම කියලා ඉතින් ක්‍රෂ් එක ගැන ප්‍රසිද්ධිය කියන්න බෑනේ. ඒ වයාට තේරෙන්න ඕන. මං දැන් ගොඩක් වෙලා අහනවනේ. කෝ කියන්න. කවුද ක්‍රෂ් එක? ඒක මේ වෙලාවේ එළියට එන්නේ කියන්නකෝ. බෑ. අනේ කියන්නකෝ. පිස්සුද බෑ. අනේ කියන්න. පිස්සු මේ ගෑනිය මේ උඹට මම මෙච්චරින් ඉදෙද්දි පස්සෙන් එද්දි මැසේජ් දාද්දි තේරෙන්නේ නැද්ද? මගේ ක්‍රෂ් එක තෝ තමයි මගේ ක්‍රෂ් එක. තෝ මෙතන මොකක්ද නොතේරෙන බබෙක් වගේ ඇසිරෙන්න එපා. මගුල. අනේ so cute. කලින් මොක කියන්න එපායි. කොහොද සංසුන් වෙන්න? මෙන්න මෙයා රතු වෙලා. බූරුවා. දැන් ඉතින් වතුර ටිකක්වත් දෙනවා. සංසුන් වෙන්න. ෂෝ බෑග් එක දාලා ඇවිල්ලානේ. මට වතුර තිබහයි. මොකද දැන් කරන්නේ? මම හොයපු දේ නම් හම්බුණා. ඔයා මොනවද හොයනවාට කියලා? මම හොයන දේ නම් ටිකක් දුර්ලභයි. මේ දවස්වල හොයාගන්න අමාරුයි. ඒ මොකක්ද ඒ තරම් හොයාගන්න අමාරුද? හෙඩ්ලයිට් දෙක කවුරුත් අත ගන්න නැති කෙල්ලෙක්. මොන අම්මට සිරියනවා කොල්ලට සොරියනවා. මේ මගේ පරණ පාස්වර්ඩ් එක. LOX. අපෝ ඔයානේ පාර පේන්නේ නැද්ද හරියට? තමුසේ මගේ ජීවිතෙන් ගිය දවසේ නම් මට හොඳටම හරි පාර පේනවා. හිටියේ තමුසේ කියලා දන්නවනම් ස්ටිකර් කරගෙන යන්නේ. එහෙම තරහක් තියාගන්න එපා ඉතින්. ජීවිතේට මිනිස්සු එනවා යනවා ඒක සාමාන්‍යයි. ජීවිතේ පැමිණි ගියාට ස්තුති සොඳුරි සියලු දේ අනිත්‍යයි කියලා ඉවසුවා. නමුත් ඉවසලා ඇති පිරිමින් නම් ඇති වෙන්න. ඒත් මේවා ගල් කියලා යුතුවද නොරි දෙන්න. තේරුම් ගන්නින්. හරි දැන් ඔය මෙතන යන්න. යනවා තමයි. ඒත් මට තමුසේ දැක්කට පස්සේ මෙතන යන්න හිතෙන්නේ මම කරපු මෝඩකම් මතක් වෙනවා. කෑවෙව්වේ ෆෝන් නොබෝබ යාළුවෝ කපලා ආතල් සීමා කරලා සත්‍ය ප්‍රේමයේ පිවිතුරු බෘංග රාජා වෙන්න ගියා මං. එහෙම තමයි ආදරේ. නෑ එහෙම නෑ. ඒක ආදරේ නෙමෙයි. මගේ ඇඟ ඇතුළේ හිටපු තප්පුල්න මී ගොන යාළුවන්ට ඒ කියම නෑ කියලා FB එක රිලේෂන්ෂිප් දාලා ගෙදරටත් කිව්වා. අපේ අම්මා බත් තනලා කට මට්ට කවලා අනකෝ පුතේ උඹේ අර සුදු නෝනා කියලා. කොල්ල අනාතයි. එහෙනම් ඉතින් ඉන්න කාලේ රැක් ගන්න එපා. අනේ මේ සුන්දරි යන එක කොහොමත් යනවා රැක ගන්න වෙන්නේ ඊළඟට රැවටන අනික් කෙවුන්. අනික ඉතින් මේ යනවා කියලා කී ගියේ නෑනේ. හිතුවේ තරහ වෙලා කියලා. බලද්දි වෙන එක සෙටුත් වෙලා. අපෝ ඇයි ඔහම? ආදරේ කරපු කාලේ සුන්දර මතක ටික හිතේ තියාගෙන සැනසෙනවකෝ. සුන්දර මතක කෙසේ වෙතත් සුන්දර ටෝක් නම් ගොඩක් තියෙනවා. සමහර ටෝක් මතක් වෙද්දි උණ්ඩු පුච්ච කටෙන් එන්න හදනවා. මොන ටෝක් එක මතක් වෙන්නේද? බං එක බබාට දකුණේ කොයාට කියලාත් කිව්වා.